සතුට සැනසුම පිරුණු සුබම සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් කොහොමද? ඔයාලා හොඳින් ඇති නේද? ඉතින් අද තවත් ලස්සන දවසක් තමයි මම මේ අරගෙන ආවේ. ඉතින් මේ කියන දවසේ ඉස්කෝලේට යන්න වුණා මට. දෝනිට ඔළුවේ කැක්කුමයි කියලා මැඩම් කතා කරලා කිව්වා ඉතින් එක්කන් යන්න එන්න කියලා. ඊට පස්සේ ඉතින් චූටි පුතාවත් එක්ක කරගෙන තමයි මේ කියන දවසේ මම ගියේ. ඉතින් එයා හරි හොරයි පයින් එන්න. ඉතින් මේ වගේ ලස්සන තැනක ලස්සන දෙයක් දැක්කම නම් එයා ටිකක් පයින් එනවා. ඒකින්ද මම කිව්වා මේ පාරෙන් යමු කියලා. ඊට පස්සේ ඉතින් ඔය හරිම ආසාවෙන් ආවේ ඔය වැවරවුම දිගේ යමු කියලා. ඉතින් එතන ලස්සනක් බල ওই විදිහට ඉතින් පැටලි ගෙදර ආවා අපි. හැමදාම ගෙදරටම වෙලා ඉන්න හින්දා ඉතින් මේ වගේ අපිට ඇත්තටම මේ අපි ඉන්නේ කන්ද මුදුනේනේ. ඉතින් ඒකේ හින්දා මේ වගේ ලස්සන තැනුත් තියෙනවා බලන්න. ඒ වුණාට ටිකක් පයින් යන එක අපහසුයි ඇත්තටම. මම පෙන්නන්නම් ඔයාලට ඉස්සරහට අපි යන පාර. දැන් මේ යන්නේ ඉක්මනට බස් එකට යන්න ඕනි හින්දා මේ පාරෙන් ගියාම අපිට ඉක්මනට මේ බස් එක අල්ල ගන්න පුළුවන්. නැති වුණොත් වෙලා යනවා ටිකක්. ඉතින් ඒකෙන් තමයි ওই පාරෙන් අපි ওই විදිහට ගියේ. ඉතින් ඒ ගියා වගේම බස් එක ඉතින් මේ අල්ල ගන්න පුළුවන් වුණා. ඔතනින් අර කියන්නේ ෂෝට්කට් එකකින් තමයි ගියේ. ඉතින් ඒ යනකොට මේ සීයා කෙනෙක් මාළු අල්ලනවා. ඉතින් ඒක වීඩියෝ කර හිටියා නම් මේ යන්න වෙන්නේ නැහනේ අපිට බස් එකට. ඒකින්ද අපි ඉතින් ඉක්මනට ওই විදිහට ආවා. අපි ඉන්න පුංචි ලංකාවේ මේ වගේ ඇස්වලට ප්‍රිය තැන් නම් කොච්චර තියෙනවද නේද? මේ කොළ පාට පරිසරයේ වුණත් ඇසට වගේම හිතටත් දෙන්නේ හරිම නැවුම් බව. ඉතින් මම හිතනවා ඒ සතුට ඔයාලටත් දැනෙනවා ඇති කියලා මගේ මේ පුංචි වීඩියෝ එක බලනකොට. ඉතින් ඔය අතරේ මේ බලන්නකෝ මේ අපේ ගෙදර හින්දිරික්ක මල් පිපිලා තියෙනවා. මම කොහේ දැක්කත් පාට හින්දිරික්ක මල් ගොඩ ගෙනල්ලා හදනවා. මේ බලන්නකෝ මේ මලේ ලස්සන. ඉතින් දැන් පාට ගොඩකින් තියෙනවා. ඒවා මේ ඉතින් පෙන්නන්න මේ විදියක් නෑ මේ ගොඩක් වෙලාවට. ඉතින් ඔයාලා නම් ගොඩක් කට්ටිය කියනවා ඉතින් ඉන්නවා කියලා. ඔන්න අපේ පැත්තෙත් ඉන්නවා ඉතින් මේ යාළුවෝ. එයා තනියම හිටියේ මෙතන අපි එනකොට. මෙතනට වෙලා එයා තමයි එන්නේ ඔත්තු බලන්න. හොරකමේ යන්න ඔත්තු බලන්න එන්නේ එයා තමයි. කොයි ගහේද කිඩි තියෙන්නේ. එහෙම කියලා බලන්න තමයි එයාලා ඔය එන්නේ. ඊට පස්සේ තමයි ඉතින් රංචුවම එක් කරගෙන එන්නේ. කරන්ට් වයර් එක දිගේ යනවා ඉතින් එල්ලිගෙන. ওই මල්ලි කියන්නේ ඒක තමයි. ඔන්න පේනවනේ. කන්ද. ඉතින් ওই කන්ද නගින්න තමයි අපේ මල්ලික් කැමතිම නැත්තේ. ඉතින් කන්ද මුදුනේ මේ ගේ අපි ගත්තේ ඇත්තටම මට එතකොට මේ වාහනේ එනකොට ගාණක් තිබුණේ ඇත්තටම මෙහෙම මේ ඒ කියන්නේ මෙච්චර අපහසුයි කියලා. ඇත්තටම මේ ඒක අපේ නොදැනුවත්කම තමයි. ඒ වුණාට ඉතින් හරිම ලස්සනයි පරිසරේ. ඒ වුණාට ඉතින් වාහනයක් නැතිකොට ගමන අපහසුයි. ඒක විතරයි තියෙන එකම අඩුව. නැත්තම් ඉතින් වෙන අවුලක් නැහැ ඉතින්. පාරට චුට්ටක් දුරයි. ඒක විතරයි පොඩි ප්‍රශ්නේ. ඊට පස්සේ ඔන්න හවස් වරුවේ මම ගේන්න කිව්ව ෆෑන් එකකුයි මෙට් එකකුයි ගෙන්න ගත්තා. අඩුපාඩු දෙයක්. ඔන්න ඒවා බලලා කට්ටිය ඉතින් ඔය දෙන්න විනෝද වෙනවා. ඉතින් පුළුවන් වෙලාවට මේ වගේ පුංචි වීඩියෝ එකක් හරි අරගෙන එන්නම් කියලා තමයි මම හිතුවේ. අද ඇත්තටම ලොකු දෙයක් නෑ. ඒත් බලපු හැමෝටම ස්තුතියි ඔයාලට.